තෙරුවන් සියලුම දෙනාට අද මං ගෙනාවා සියඹලා පැලයක්. ඒ සියඹලා පැලේ ගෙනාවේ ගොඩාක් බොන්සායි නිර්මාණයක් කරගන්න ආසාවෙ ඉන්නවා. හැබැයි ඒ අයට කාර්ය බහුලයි. එයාලට ජොබ් එකකට යන්න වෙලා සමහරක් විට ළමයි නිසා කාර්ය බහුල වෙලා අන්න ඒ අය හැබැයි බොන්සායි නිර්මාණයක් කරගන්න හරිය ආසයි. නමුත් එයාලට වෙලාවක් නැහැ. මොකද වෙලාවක් නැති ප්‍රධානම හේතුව තමයි බොන්සායි නිර්මාණයක් කියන්නේ ළමයෙක් බලා ගන්නවා වගේ බලන ගන්න ඕනේ සාකයක්. එතකොට ඒ සාකයට නිතර වතුර දාන්න ඕනේ. පොහොර හරියාකාරව දාන්න ඕනේ. කප්පාදුව තියෙන්න ඕනේ. අතු කම්බි කරන්න ඕනේ. එතකොට ඒ පැලේට ලෙඩ රෝග එනවද කියලා බලන්න ඕනේ. හරියට අපි ළමෙක් හදනවා වගේම තමයි. එතකොට ගොඩාක් වැඩ රාජකාරී වල තෙරපිලා ඉන්න අයට, වෙලාවක් නැති අයට ඒ දේ කරන්න බෑනේ. ඒ දේ කරන්න බැරි නිසා තමයි මම අද කියලා දෙන්නේ එයාලට ලේසි ක්‍රමයක්. බොන්සායි නිර්මාණයක් කරගන්න පුළුවන් ලේසි ක්‍රමයක්. එතකොට ඒට කලින් මම කියන්නම්කෝ බොන්සායි කලාව කියන්නේ හරි වැදගත් කලාවක්. එතකොට ඒ කලාවේ නීති රීති රාමුවක් තියෙනවා. එතකොට අපේ බොන්සායි නිර්මාණයක් කරද්දී ඒ බොන්සායි නිර්මාණය මොන ආකාරයටද තියෙන්නේ? රූපාකාර තියෙනවා. ඒ නිර්මාණය රූපාකාර විදියට සකස් කරන්න ඕනේ. එතකොට කොහොමද අපි ටේපර් එකක් හදන්නේ? එතකොට කොහොමද අතු කොයි ආකාරයටද සකස් කරන්න ඕනේ? එතකොට මූල පද්ධතිය කොයි ආකාරයකට සකස් කරන්නේ? ඒ නිසා ඒ වගේ නීති රීති රාමුවක් යටතේ තියෙන කලාවක් තමයි බොන්සායි කලාව කියන්නේ. ඒ නිසා නීතියට අනුකූලව අනික් අය කරන්න. මොකද නීතියට අනුකූලව කරන්න ගියාම අපිට තරඟ වලට යන්න පුළුවන් පැලයක් අරගෙන. ඒ පැලේ ගිහිල්ලා හොඳ නිර්මාණයක් නම් ඒ තරඟ වලින් දිනන්න පුළුවන්. ඒ නිසා ඒ අයට මං කියන්නේ මං අද කියලා දෙන විදියට එයාලා කරන්න යන්න එපා. මං අද කියලා දෙන්නේ වැඩ රාජකාරී වලින් තෙරපිලා ඉන්න අයට විතරමයි. ඒ නිසා ඉස්සරලම් මං කියන්නම් ඒ අයට ප්‍රධානම දේ තමයි පැලයක් සිටවද්දී පොඩි පෝච් එක හිටවන්න එපා. හොඳ ලොකු පස් ගොඩාක් තියෙන පස් මේ වගේ පොට් එකක් අරගෙන ගොඩාක් පස් තියෙනවනේ මේ වගේ පොට් එක. අන්න ඒ පොට් එකේ ඉස්සරලම පැලේ හිටවන්න. හිටවලා ගෙයක් ඇතුලෙන් තියන්නත් එපා. ගහක් යටින් තියන්නත් එපා. හොඳට වහින වෙලාවට වැස්ස එන තැනකින් තියන්න. වැහි වතුර වැටෙන තැනකින් තියන්න. එතකොට අපිට වතුර දාන්න ඕනේ නිතර වතුර දාන්න ඕනේ. එතකොට ලොකු පස් මාධ්‍යයක් මේකේ තියෙද්දි පස් ගොඩාක් තියෙද්දි ඒකට වතුර වැටිලා ඒ පස්වල තෙතමනය රඳිනවානේ. එතකොට මේ ගහට දවසින් දෙකකින් ඒ තෙතමනය තියෙන වතුර ටික උරලා ගන්නෙත් නැහැ. එතකොට දවස් 3-4ක් යනකම් මේ ගහට සර්වයිව් වෙන්න පුළුවන් ඒ පස්වලින්. ඒ නිසා වැඩ රාජකාරි ගොඩාක් තියන අයට තමයි කියන්නේ ලොකු බඳුනක ඉස්සරලම හිටවන්න. ලොකු බඳුනක හිටවලා එලි මහනේ තියන්න. වහින වෙලාවේ වතුර වැට. එතකොට අපිට සතියකට දෙකකට පාරක් වතුර දාන්න පුළුවන්. එතකොට ඒකත් දාන්න ඔයාලට නිකන් වෙලාවක් තියෙන වෙලාවට. එයාලා මානසික පීඩනෙන් ඉන්න වෙලාවට එන්න. ගහ ළඟට එන්න. ඇවිල්ලා ගහ පොඩ්ඩක් අතපත ගාලා ඒකට වතුර මදි නම් වතුර ටිකක් දාලා ඒ ගහේ වැඩිපුර මෙහෙම අත්තක් ඇවිල්ලා තියෙනවා අත්ත කපලා අන්න එහෙම කරන්න එයාලගේ මානසික සුවයක් ලැබෙනවා එයාට. අන්න එතකොට එයාලගේ පීඩනෙන් ඉන්න අවස්ථාව එයාලට නැති වෙලා යනවා. ඒ නිසා හැමදාම එන්න ඕනේ මේ වගේ හිටවුවාම මම කියපු විදියට පැලයක් සිටවුවාම හැමදාම එන්න ඕනේ සතියකට පාරක් ඇවිල්ලා. නැත්තම් සති දෙකකට පාරක්. අන්න ඒ සති දෙකකට පාරක් එනකම් මේ ගහට තනියම මේ ගහට නඩත්තු වෙන්න පුළුවන්. මොකද ලොකු පස් ගොඩක් තියෙනවා. ඒ පස් ගොඩේ හොඳට පොහොර තියෙනවා. එතකොට ඒ පස් දාද්දිනුත් මං කියන්නේ මතු පිට පස් අරගෙන පොහොර කොම්පෝස්ට් පොහොර ටිකක් කලවම් කරලා ඒ බඳුනට දාන්න. ඒකට අමතරව ප්‍රධානම දේ තමයි මේ බඳුන දානවා නම් මේ බඳුනේ සිදුර අනිවාර්යෙන් මේ පොළවට සම්බන්ධ වෙන්න මේ ගහේ මුල් ගිහිල්ලා පොළවට සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරයට ඒ බඳුන නිර්මාණය කරගන්න. අන්න එතකොට ඔයාලට පුළුවන් ඒ ගහ සතියක් දෙකක් යනකම්ම ඒ ගහට ඕන විදියට මේ බඳුනේ පොහොර මදි නම් ඒ ගහට මේ බඳුනේ ජලය මදි නම් ඒ ගහ මේ පොළොවටම සම්බන්ධ වෙලා ඒ පොළවේ තියෙන තෙතමනේ උරා ගන්නවා. ඒ නිසා අපිට මහා ලොකුවට මේ බඳුනේ මේ වගේ ලොකු බඳුනක සාකයක් සිටවුවාම අපිට මේ පැලේ ගැන ඕනෑවට වඩා අපිට හොයලා බලන්න ඕනේ. අන්න එතකොට මේ පැලේ විහිම්ම මේ පැලේ නිර්මාණය කරගන්නවා. අන්න දැන් එහෙම කිව්වහම එනවා තව ප්‍රශ්නයක්. එතකොට ඒ පැලයට ඕන විදියට මේ පැලේ එන්නේ. හරි. එතකොට ඒ පැලයට ඕන විදියට තමයි ඒ පැලේ එන්නේ. අපිට ඕන විදියට මෙහෙම පල්ලහැට නැමිලා නිසා රූස්ස ගහක් විදියට එන්නේ. ඒ පැලයට ඕන විදියට උඩ අතට තමයි අතු ටික යන්නේ. අන්න ඒ නිසායි කියන්නේ ඔයාලට ජොබ් එකේ ප්‍රශ්නද? එතකොට ගෙදර ප්‍රශ්නද? අන්න ඒ වෙලාවේ ඔයාලා ගොඩාක් මහන්සි වෙලා ඉන්න වෙලාවට
ඔයාලට මානසික පීඩනයක් එනවා. ඒ මානසික පීඩනයක් ආවහම ඔයාලා කරන දේවත් ඔයාලා දන්නේ නැහැ. මොකද කේන්ති ගිහිල්ලා ඔයාලාම අනවශ්‍ය විදියට තරහ අරගෙන අනික් අයට බයින අවස්ථාව. එන්න මේ ගහ ළඟට. වෙන ගස් ළඟට යන්න එපා, මේ ගහ ළඟට එන්න. ඔයාලා හදන බොන්සයි සාකේ ළඟට. අපිට පුළුවන් එතකොට මේ සාකයට ඕනේ විදියට නැතුව අපිට ඕනේ විදියට මේ අතු ටික ගන්න. අන්න ඒ නිසා හැම අත්තක් ගැනම නෙමෙයි මං කියන්නේ. වෙලාවක් තියෙන වෙලාවට මානසික පීඩණයෙන් ඉන්න වෙලාවට ඇවිල්ලා එක අත්තක් හරි ඔයා නමලා මේ ගහ දිහා පොඩ්ඩක් බලන්න ඉඳලා මානසික පීඩනය නැති කරගන්න කියලා කියන්නේ. එතකොට මාත් ඒ විදියටම කරපු සාකයක් තමයි මේක. එතකොට මං ඇවිල්ලා මුළු ගහේම අතු එකපාර නමන්න ගියෙත් නැහැ. එක අත්තක් නමනවා. පොඩ්ඩක් මානසික පීඩණයෙන් ඉන්න වෙලාවට එනවා. වතුර ටිකක් දානවා. ගහ කොහොමද තියෙන්නේ කියලා බලනවා. අන්න එහෙම කරපු සාකයක් තමයි මේ සියඹලා සාකය කියන්නේ. ඊට අමතරව මං කියන දෙවෙනි කාරණාව තමයි අනිවාර්යයෙන්ම පොඩිවට බොන්සයි සාකයක් නිර්මාණය කරගන්න එපා. ඔයාලට වැඩ රාජකාරිය අධික නම් මේ ප්‍රමාණයටවත් විශාල බොන්සයි නිර්මාණයක් සකස් කරගන්න. එතකොට අපිට ලේසියෙන් මේකේ අතු නමන්න පුළුවන්. අතු ඕනේ විදියට ගන්න පුළුවන්. එතකොට පොඩි සාකයක් හිටවුවාම ඒක ඉක්මනට ලොකු වෙනවනේ. ලොකු වුණාම අපි සතියක් දෙකක් මග ඇරලා ගියාම අපිට ඕනේ විදියට නෙමෙයි ඒක තියෙන්නේ. ඒක විකෘති වෙලා. ඒ නිසා මේ වගේ ලොකු නිර්මාණයක් කරගත්තාම අපි සතියක් දෙකක් නෙමෙයි මාස දෙක තුනක් ගිහිල්ලා ආවත් අපිට ඕනේ ප්‍රමාණයට තමයි මේ සාකේ තියෙන්නේ. අන්න ඒ නිසා දෙවෙනි කාරණාව තමයි ලොකුවට නිර්මාණය සකස් කරගන්න. ඒ නිසා මම අද කියලා දුන්නා වගේ පළවෙනි කාරණාව තමයි ලොකු බඳුනක දාන්න. ලොකු පස්මාද්‍යයක දාන්න. ඊට පස්සේ පස්මාද්‍යයේ යන මුල් ටික බිමට සම්බන්ධ වෙන විදියට ඒ බඳුනේ සිදුර ඊට තියන්න. එතකොට මේ සාකයට ඕනේ පෝෂණය ජලය පොළවෙන් ඇදලා ගන්නත් පුළුවන්. එතකොට දෙවැනි කාරණය තමයි ලොකු නිර්මාණයක් සකස් කරගන්න. පොඩි පැලයක් හදන්න එපා. ලොකු පැලයක් මේ වගේ හදාගන්න. හරි, අදට මම මේ වීඩියෝ එක දික් වෙන නිසා කාරණා ටික කෙටියෙන් කිව්වා. මේ ටික ඇති ඔයාලට රාජකාරී බහුල අයට ප්‍රමාණවත් වෙයි කියලා මම හිතනවා. ඒ නිසා මේ වෙන කාරණා ටිකක් තව කාරණා ගොඩාක් තියෙනවා මේකේ. ඒ කාරණා ටික මම වෙන වීඩියෝ එකකදී අරන් එන්නම්. මොකද මේ වීඩියෝ එක ඕනවට වඩා දික් වුණාමත් කරදරයිනේ. ඒ නිසා අදට ඒ ටික ඇති. මම මේ සාකය ගැන පොඩි විස්තරයක් ඉක්මනට කරන්නම්කෝ. මේ සාකය මම ලේයර් කරලා තමයි ගත්තේ. එතකොට මේක සියඹලා පැලයක්. සියඹලා පැලේ අවුරුදු 3 මාරකට කලින් විතර මට මතක හැටියට 3 මාරකට කලින් මම ගිහින් ලේයර් කරලා හදාගෙන ආපු අත්පත් තමයි මෙතන හිටුවේ. එතකොට ඉස්සරහ වීඩියෝ වලදී ලේයර් කරන විදිහත් මම කියලා දෙන්නම්. ලේයර් කරන්නේ කොහොමද? එතකොට ඒ ලේයර් කරලා මාස කීයකින්ද අපි ඒ අත්ත කපාගෙන ඇවිල්ලා සිටවන්නේ. සිටවද්දි මොනවද දාන්න ඕනේ? ඊට පස්සේ සිටවලා මොනවද කරන්න ඕනේ? නඩත්තු කරන්නේ කොහොමද? ඒවා එන්නම් ඉස්සරහ වීඩියෝ එකකදී මම ඒ ටික ගේන්නම්. ඒ නිසා මේ අදට මේ සාකය ගැන විතරක් කියන්නම්කෝ. එතකොට මේ සාකය අවුරුදු 3 මාරකට කලින් කියලා තමයි මට මතකයි තියෙන්නේ. එදා ඉඳන් මම ඕනෑවට වඩා නඩත්තු කරන්න ගියේ නැහැ. පුළුවන් වෙලාවක් තිබුණ වෙලාවට ඇවිල්ලා වතුර ටිකක් දානවා. වෙලාවක් තිබුණ වෙලාවට ඇවිල්ලා අත්තක් හරි කපලා යන. වෙලාවක් තියෙන වෙලාවට ඇවිල්ලා අත්තක් මට ඕන විදියට මේ හරව ගන්නවා. අන්න එහෙම කරලා හදාගත්තු නිර්මාණයක් තමයි මේ සියඹලා සාකය කියන්නේ. ඒ නිසා මේ අදට මේ ටික ප්‍රමාණවත් කියලා හිතනවා. ඒ නිසා මම කියපු විදියට ඔයාලත් කරලා බලන්නකෝ. අද ඉඳන් මේ මම කියපු කාරණාවලට අනුව සරලා බලලා සාර්ථකයි නම් මට කමෙන්ට් එකක් දාන්න. ඒ නිසා මේ වීඩියෝ එකෙන් පස්සේ මම මේකේ සමීප වීඩියෝ ටිකක් ඔයාලට දාන්නම්. අදට මම ගිහින් එන්නම්. සියලු දෙනාටම ආයුබෝවන්.